20 million cosmetic procedures last year. South Korea. හිතන්න ඔයා රැකියාවට ඉල්ලුම් කරද්දී ඔයාගේ අධ්‍යාපන සුසුකම්, ඔයාගේ දක්ෂතාවයට වඩා ඔයාගේ මුහුණේ හැඩය කොච්චර ලස්සනද කියලා බලලා විතරක් ඔයාව රස්සාවට ගත්තොත් එහෙම නැත්නම් ඔයාව රස්සාවෙන් අයින් කළොත් ඔයා උපන් හැටියට ඔයාගේ මුහුණ කැතයි කියලා සමාජයෙන් ඔයාව කොන් කරද්දී ඔයාගේ අම්මයි තාත්තයි ඔයාගේ 18 වෙනි උපන්දිනේට තෑග්ගක් විදියට දෙන්නේ සල්ලි නෙවෙයි. තමන්ගේ මුහුණ කපලා වෙනස් කරගන්න ප්ලාස්ටික් සර්ජරි වවුචර් එකක් කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද? ඔව් මේක තමයි අද ලෝකයේ තරුණ පරම්පරාව සිහිනයක් වගේ දකින දකුණු කොරියාවේ බැලූ බැල්මට පොප් සංගීතය, ඒ වගේම කොරියානු ඩ්‍රාමාස්, අති සුපෝගභෝගී ජීවන රටාව වගේම සුදු හමක් තියෙන රෝස පැහැති ලෝකයක් වගේ පෙවුනත් මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ මිනිස් මනස සම්පූර්ණයෙන්ම කුඩු කරලා දාන ඇඟ කිලිපොලා යන අඳුරු සමාජ යථාර්ථයක්. අද අපි යන්නේ සෝල් නුවර ප්ලාස්ටික් සර්ජරි සායන වල ඉඳලා K-pop කර්මාන්ත ශාලාවල රහස් කාමර දක්වා විහිදුණු දකුණු කොරියානු පෙරවැසියන් මිලියන ගණනක් නිහඬවම පිළිගන්නා මේ මහා මානසික සමාජ ව්‍යසනයේ ඇතුළාන්තය සම්පූර්ණයෙන් හෙළි කරන්න. දකුණු කොරියාව හඳුන්වන්නේ ලෝකයේ ප්ලාස්ටික් සර්ජරි අගනුවර විදිහට. විශේෂයෙන්ම සෝල් නුවර තියෙන ගංගම් දිස්ත්‍රික්කයේ පුරා විතරක් මෙවැනි සර්ජරි සායන 500කට වඩා පිහිටලා තියෙනවා. කොරියාවේ වයස අවුරුදු 19ත් 29ත් අතර තරුණයන්ගෙන් සෑම තිදෙනෙකුගෙන් එක් අයෙක්ම අවම වශයෙන් එක් ප්ලාස්ටික් සර්ජරියක්වත් කරගෙන තියෙනවා. ඔවුන් කරන ප්‍රධානම සර්ජරිය තමයි ඩබල් අයි සර්ජරි. එහෙම නැත්නම් ඇස් පිහාටු දෙකක් විදිහට සකස් කරන එක. ඒ වගේම V line jaw surgery. එහෙම නැත්නම් හනුවේ අස්ථි කපල ඉවත් කරලා මොහොන ඉංග්‍රීසි V හැඩයට සකස් කර ගැනීම අනිත් සර්ජරි එකක්. පොඩක් හිතන්න තමන්ගේ සිරුරේ තියෙන පණ තියෙන අස්ථි කියක් වලින් කපලා ඉවත් කරලා මේ සර්ජරි එක කරද්දී මොනවා හරි හේතුවකට ස්නායුවක් කැපුණොත් මුළු මුහුණම සදහටම පරි නැති වෙන්න පුළුවන්. හැබැයි මේ මාරක අවදානම දැනත් කොරියානු තරුණයන් මේ සායන ඉස්සරහා පෝලිං ගහන්නේ නැහැ කියලා දන්නවද? මේ මාරක උන්මාදයේ හේතුව තමයි දකුණු කොරියානු සමාජයේ විසින් මිනිසුන් මත පටවා තියෙන දැඩි K-beauty stand එක. කොරියාවේ කෙනෙක් ලස්සනයි කියලා පිළිගන්න නම් අනිවාර්යයෙන්ම එයාට තියෙන්න ඕනි කරුණු ගණනාව සම්පූර්ණ වෙන්න ඕනි. පළවෙනි දේ තමයි සම හිම වගේ සුදු වෙන්න ඕනි. ඇස් විශාල වෙන්න ඕනි. නහය උල් වෙන්න ඕනි. ඒ වගේම මුහුණ ඉතාමත් කුඩා වෙන්න ඕනි. හරියට උදාහරණයක් කියනවා නම් කොරියාවේ මුහුණ සීනි තැටියක් තරම් කුඩා නම් පරිපූර්ණ ලස්සනක් කියලා තමයි හිතන්නේ. ඔයාලා හිතන්න මේ ප්‍රමිතියට වඩා ඔයාගේ මහත් වුණොත් නැත්නම් ඔයාගේ සම ටිකක් අඳුරුනොත් මුළු සමාජයම ඔයාවට හඳුන්වන්නේ කැත මිනිහෙක් විදියට. කැත කෙනෙක් කියලා. කොරියානු සංස්කෘතිය ඇතුළේ කෙනෙකුගේ මූණටම ඔයා අද හරිම කැතයි, ඔයා මහත් වෙලා කියලා කියන එක සාමාන්‍ය දෙයක්. මේ දැඩි වාචික සහ සමාජීය පීඩනයෙන් හින්දා තරුණ පරම්පරාව දැඩි මානසික පීඩනයකට ලක් වෙලා ඉන්නවා. ගොඩක් රටවල් වල රැකියාවට ඉල්ලුම් කරද්දී ඒ CV එකට ඡායාරූපයක් ඇතුළත් කිරීම අනිවාර්ය නැහැ. හැබැයි දකුණු කොරියාවේ CV එකක තියෙන ෆොටෝ එක තමයි ඔයාගේ මුළු අනාගතයම තීරණය කරන්නේ. මේකට කියන්නේ ලුකිස්, එහෙම නැත්නම් පෙනුම මත පදනම්ම මිනිසුන් මැනීම කියලා. එරට මහා පරිමාණ සමාගම් හරියට ගත්තොත් Samsung, Hyundai වගේ මහා පරිමාණ සමාගම් පවා රැකියාවට බඳවා ගනිද්දී සමාන අධ්‍යාපන සුසුකම් තියෙන දෙන්නෙක්ගෙන් වඩාත් ආකර්ශනීය ලස්සන පෙනුම තියෙන කෙනාට තමයි රස්සාව දෙන්නේ. ඔවුන් විශ්වාස කරන්නේ ලස්සන පුරවැසියෙකුට සමාගමේ අලෙවිකරණය වැඩි දියුණු කරන්න පුළුවන් කියලා. මේ නිසා උපාධි ඉවර කරපු ගමන් තරුණ තරුණියන් කරන්නේ රැකියාවක් හොයාගැනීමේ එකම සුදුසුකම් විදිහට තමන්ගේ මුහුණ ප්ලාස්ටික් සර්ජරි හරහා වෙනස් කරගන්න එක. මේකට ඔවුන් කියන්නේ employment plastic surgery කියලා. අපි කවුරුත් දන්න BTS, Blackpink, Twice වැනි K-pop කණ්ඩායම් වල ඉන්න තරුණ තරුණියන් දිහා බැලුවහම අපිට පේන්නේ මහා සුරංගනා ලෝකයක්. හැබැයි ඔබ දන්නවද මේ K-pop idol කෙනෙක් වෙන්න ඔවුන් ගෙවන මිල ඉතාම අධිකයි. මේ කණ්ඩායම් වලට තරුණයන්ව බඳවගන්නේ වයස අවුරුදු 10 12 වගේ ඉතාමත් කුඩා කාලේ. ඔවුන් හඳුන්වන්නේ trainees කියලා. ඔවුන්ට දිනකට පැය 14 18ක් වගේ කාලයක් දැඩි නර්තන සහ ගායන පුහුණුවීම් වල නිරත වෙන්න සිද්ධ වෙනවා. මේ අතරතුර ඔවුන්ගේ ශාරීරික බර ග්‍රෑම් 100 ගණනකින් හෝ වැඩි වුණොත් ඔවුන්ට කෑම නොදී මෙලෙච්ච විදිහට දඬුවම් කරනවා. බහුතරයක් K-pop සමාගම් තමන්ගේ ගිවිසුම් වලට අනුව මේ කුඩා දරුවන් පරිණත වෙද්දී ඔවුන්ගේ මුහුණ ප්ලාස්ටික් සර්ජරි හරහා වෙනස් කිරීමට බල කර සිටිනවා. ඔවුන් බිහි කරන්නේ ස්වභාවික මිනිසුන් නෙමෙයි. සමාගම් වලට සල්ලි හොයලා දෙන කෘත්‍රිම බෝනික්කෝ. ඒ වගේම මේ K-pop තරුවක් වුණාට පස්සේ ඔවුන්ට පෞද්ගලික ජීවිතයක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔවුන්ට පෙම්වතෙක් හෝ පෙම්වතියක් ආශ්‍රය කිරීම සමාගම විසින් සම්පූර්ණයෙන් තහනම් කරනවා. මොනවාරි හේතුවකට එවැනි සම්බන්ධතාවයක් එළි වුණොත් මිලියන ගණන් ෆෑන්ස්ලා එකපාරටම ඔවුන්ට විරුද්ධව හැරිලා
සමාජ මාධ්‍ය හරහා මාරක සයිබර් ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් ප්ලාස්ටික් සර්ජරි ශාස්ත්‍රය ඇතුලේ මහා මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි ගෝස්ට් ડોක්ටර්ස්. එහෙම නැත්නම් අවතාර වෛද්‍යවරු. මේක සංකල්පයක්. ප්‍රසිද්ධ දක්ෂ වෛද්‍යවරයෙක් පෙන්වලා රෝගියාව නිර්වේදනය කරාට පස්සේ රහසින්ම කිසිම පළපුරුද්දක් නැති වෛද්‍ය ශිෂ්‍යයන් ලවා සර්ජරි එක කරනවා. ඔබට හිතා ගන්න පුළුවන් නේද මේක කොච්චර භයානකද කියලා. මේ හින්දා වසරකට කොරියාවේ තරුණ තරුණියන් ගණනාවක් සර්ජරි මේසය උඩම සදහට මැස් පියා ගන්නවා. මේ අධික සමාජ පීඩනය, අධ්‍යාපනය, තරංකාරීත්වය සහ පෙනුම පිළිබඳ තියෙන උන්මාදයේ හින්දා දකුණු කොරියාව අද වෙනකොට මහා ඛේද වාචයකට මුහුණ දීලා ඉන්නවා. ඔබ දන්නවද සංවර්ධිත රටවල් අතරින් ලෝකයේ ඉහළම සියදිවි නසා ගැනීම අනුපාතය තියෙන්නේ දකුණු කොරියාවේ. විශේෂයෙන්ම තරුණ පරම්පරාව මිය යන ප්‍රධානම හේතුව මේ සියදිවි නසා ගැනීම සහ දැඩි මානසික පීඩනය. කොරියානු තරුණයන් අද තමන්ගේ රට හඳුන්වන්නේ නිරකාදියේ කොරියාව විදියට. බාහිරින් මුළු ලෝකයටම දියුණුව පෙන්වන මේ රට ඇතුලේ ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ මහා මානසික අපායක. නමුත් මේ මාර්ග වහල්භාවයට එරෙහිව දැන් කොරියාව ඇතුලේ අලුත් විප්ලව ආරම්භ කරමින් පවතිනවා. මේ විප්ලවයට ඔවුන් කියන්නේ escape the crust. crust එකෙන් මිදීම ව්‍යාපාරය කියලා. ඉතින් දහස් ගණනක් කොරියානු කාන්තාවන් එකතු වෙලා සමාජයේ විසින් තීරණය කරපු ඒ කෘත්‍රිම රූපලාවන්‍ය නීති රීති සම්පූර්ණයෙන්ම වර්ජනය කරන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම ඔවුන් Tamanගේ දිගු කෙස් කල්බවල් පවා කොටටම කපා දානවා. මිල අධික මේකප් ද්‍රව්‍ය කුඩු කරලා දානවා. ඒ වගේම ප්ලාස්ටික් සර්ජරි සායනට එරෙහිව වීදි බසමින් ඉන්නවා. ඔවුන් ලෝකයට කියන පණිවිඩයක් තියෙනවා. ඒ තමයි අපි කාගේවත් සල්ලි හොයන බෝනික්කො නෙමෙයි කියලා. අපිට අපේ ස්වභාවික පෙනුමෙන් නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා අද කොරියාව ඇතුලේ ඉන්න තරුණ තරුණියන්ගේ ලොකු හඬක් තියෙනවා. ඉතින් මේ දකුණු කොරියාවේ මේ අඳුරු මානසික සමාජය දිහා බලද්දී අපිට දෙන ලොකුම පාඩම තමයි බාහිරින් පෙනෙන දිලිසෙන හැමදේම ඇතුළතින් ලස්සන නෑ කියන එක. තාක්ෂණය සහ දියුණුව කොච්චර ඉහළට ගියත් මිනිසෙකුට තමන්ගේ ස්වභාවික අනන්‍යතාවයෙන් ජීවත් වෙන්න තියෙන නිදහස නැති වෙනවා නම් ඒ දියුණුවෙන් ඇති වැඩක් නැහැ කියන එකයි අපේ විශ්වාසය. සැබෑ ලස්සන තියෙන්නේ ප්ලාස්ටික් සර්ජරි පිහියක් යටවත් මේකප් තට්ටු පිටුපසවත් නෙමෙයි. සැබෑ ලස්සන තියෙන්නේ තමන් කවුද කියලා තමන් විසින්ම ආදරයෙන් පිළිගන්න එක ඇතුළේ. ඔයාලා දකුණු කොරියාවේ තියෙන මේ ප්ලාස්ටික් සර්ජරි උන්මාදය සහ මේ K-pop පිටුපස තියෙන අඳුරු පැත්ත ගැන මොනවා හරි අදහසක් ඇති. ඔයාලට තියෙන අදහස අනිවාර්යයෙන්ම මේ පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් මේ වීඩියෝ බලන්න අපේ හරස්කඩ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. අපි අද කතා කරේ දකුණු කොරියාව ගැන. අපි ආයෙමත් අලුත් රටක අලුත් තොරතුරුත් එක්ක අලුත් විදිහට හම්බෙමු.